කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මගේ රෙසිපි එක මං අරන් ආවා. සුපුරුදු විදිහට නාඩුහාල් බත් එකට මම අද රස විදිහට බීට් මාළුවක් හදලා තියෙනවා. බීට් මාළුව කිරට හදව්වේ අර්තාපල් ගෙඩියකුත් දාලා ලස්සනට හදලා තියෙනවා. ඉතින් අපි ඉස්ම ටිකකුත් දාගත්තා. ඉස්ම දාද්දි ඉස්කෝලේ කාලේ අපි ළමා කාලේ මතක් වෙනවා රතු බත් ඉල්ලපු කාලෙත් නේද? ඔන්න ඊට පස්සේ මම සුපුරුදු විදිහට මගේ කෑම වේලට ඇතුළත් වෙන කිරට පරිප්පු ව්‍යංජනයක් තියෙනවා. ඊට පස්සේ මැල්ලුමක් තියෙනවා. මඤ්ඤොක කුළු මැල්ලුමක් තමයි මේ. ඊට අමතරව මම අද කූනිස්සන් බැදුමක් හදලා තියෙනවා. ඉතින් අද මගේ කෑම රෙසිපි එක මෙහෙමයි. ඉතින් ලස්සනට රසට අද මගේ රෙසිපි එක තියෙනවා. ඔයාලත් මේ වගේ රෙසිපි හදලා රසද කියලා බලලා මට මැසේජ් කරන්න. ඇත්තටම රස ලස්සන රෙසිපි එකක් තමයි මේක. රසටත් තියෙනවා ලස්සනත් තියෙනවා. හදලා බලන්නකෝ ඉතින් කොහොමද කියලා.